වෙනදට දහස් ගණනක් මගීන්ගෙන් පිරී ඉතිරි යන යාල්දේවිය එදා මිනී කන්දක් වුණේ ඇයි? සාමාන්‍ය වැසියන් එදා මේ මර උගුල ගැන කලින්ම දැනගෙන හිටියද? 1985 ජනවාරි 19 වෙනිදා ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ලෙයින් ලියුණු අතිශය බිහිසුණු දිනයක් ලෙස අදටත් ඉතිරිව පවතී. සාමාන්‍යයෙන් දහස් ගණනක් මගීන්ගෙන් ගමන් කරන මෙම දුම්රියේ එදින සිටියේ රාජකාරි නිම කර නිවෙස් බලා යමින් සිටි හමුදා සෙබළුන් සහ අතලොස්සක් වූ සාමාන්‍ය වැසියන් පිරිසක් පමණි. LTT ත්‍රස්තවාදී මෙම ප්‍රහාරයට ප්‍රධානම පදනම කරගත්තේ රාජකාරී නිම කරන හමුදා සෙබළුන් සිය නිවෙස් වෙත යාම සඳහා යාල්දේවි දුම්රිය ඉතා පහසු ගමන් මාර්ගයක් කරගෙන තිබීමයි. ආරක්ෂක අංශවල මෙම පහසුව ඉවසා සිටීමට නොහැකි වූ ත්‍රස්තවාදීන් කෙසේ හෝ දුම්රිය විනාශ කර සෙබළුන්ගේ ජීවිත බිලිගැනීමට මාන බලමින් සිටියේය. ඒ අනුව එදින පස්වරු 2:45ට පමණ මුරුකණ්ඩි ප්‍රදේශයේදී දුම්රිය මාවතේ අටවා තිබූ බිම්බෝම්බයක් පුපුරවා හරිමින් ඔවුන් මෙම සාහසික අපරාධය සිදු කළහ. මෙම පිපිරීමෙන් සෙබළුන් 28 දෙනෙකුට සහ සිවිල් වැසියන් 11 දෙනෙකු ඇතුළු 39 දෙනෙකුට සිය ජීවිතවලින් වන්දි ගෙවීමට සිදු වූ අතර එම දුම්රියේ ගමන් කළ සිවිල් වැසියන් සංඛ්‍යාව මෙතරම් අඩුවීමට හේතුව ඔවුන්ට මෙම ප්‍රහාරය ගැන කලින්ම ඉඟියක් ලැබී තිබීමද යන සැකය අදටත් සමාජයේ පවතී. ප්‍රහාරයෙන් අනතුරුව ත්‍රස්තවාදීන් සිදු කළේ මිලේච්ඡ ක්‍රියාවකි. ඔවුන් රජයේ දේපළ අමුවේ අවභාවිතා කරමින් එම දුම්රිය මාර්ගයේ රේල් පීලි කෑලි වශයෙන් ගලවා ඉවත් කර ඒවා ඔවුන්ගේ ආරක්ෂක බංකර ශක්තිමත් කිරීමට යොදාගත්තහ. මේ හේතුවෙන් දශක දෙකකට අධික කාලයක් උතුරත් දකුණත් යා කළ රේල් මාවත වැසී ගියද යුද්ධේ නිමා වූ පසු උතුරු වසන්තය යටතේ රුපියල් බිලියන ගණනක් වියදමින් ඉන්දියානු සමාගමක තාක්ෂණික දායකත්වයෙන් යළිත් මාවත ඉදිවිය. වසර 29ක නිහඬතාවයකින් පසු 2014 ඔක්තෝබර් 13 වන දින යාල්දේවිය යළිත් යාපනයට ළඟා වූයේ ලේ වැගිරුණු අතීතයක සාක්ෂි දරමින් සහ ජාතීන් අතර සංහිඳියාවේ පණිවිඩය යළිත් රැගෙන එමිනි. ඉතින් යාළුවනේ මේ වගේ නොදන්න ඉතිහාසය දැනගන්න අපිව ෆලෝ කරලා තියාගන්න. ඕගොල්ලෝ හැමෝටම සුබ දවසක්.